හැම දෙයක්ම පිළිගන්නවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ඒ වගේම හැම කෙනෙකුටම ප්‍රාර්ථනා කරනවා උන්වහන්සේගේ කරුණාවෙන් පිරි උන්වහන්සේගේ යහපත්කම අත්දකින උන්වහන්සේ ගැන තව වැඩියෙන් එළිදරව් වෙන 2017 අවුරුද්දක් හැම කෙනෙකුටම ප්‍රාර්ථනා කරනවා උන්වහන්සේගේ උතුම් වූ නාමයෙන්. අපි අද වැඩි වෙලාව ගන්න නැතුව කෙලින්ම අපි කතා කරන්න යන මාතෘකාවට අපි ගියොත් අද මම කතා කරන්න යන මාතෘකාව තමයි ස්වර්ගයේදී මෙන්ම මෙලොවේදී. ස්වර්ගයේදී මෙන්ම මෙලොවේදී. අපි ඒකට අපි කතා කරන්න යන බයිබල් පාඩේ ඉස්සෙල්ලා කියවලා හිටියොත් අපි කියවලා ඉන්න මතෙව් 6:9 ඉඳන් 13 වෙනකම්. ඒක මෙන්න මෙහෙම කියනවා. මේක කියන්නේ ඇත්තටම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ මේක කියන්නේ ගෝලයන්ට කියලා දෙන්න කොහොමද යාඥා කරන්න ඕනේ කියලා. උන්වහන්සේ මෙහෙම කියනවා. ස්වර්ගයේ වැසින්න අපගේ පියාණන් ඔබගේ නාමයට ගෞරවය වේවා. ඔබගේ රාජ්‍ය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මේ පොළොවේදීද කරනු ලැබේවා. අපගේ දවස්පතා භෝජනය අපට අද දානය කරනව අප නායකයන්ට අප කමා කළාක් මෙන් අපේ ණය අපට කමා කරනව අප පරීක්ෂාවට නොගොනුවා නපුරාගෙන් අප ගලාගත නැහැ. මේක තමයි උන්වහන්සේ අපි බොහොම හොඳට දන්නේ ආඥාවක්. ඔබ ක්‍රිස්තියානි කාරෙක් නම් කතෝලිකෙක් නම් ඔබ අනිවාර්යෙන් මේ ආඥාව දන්නවා. ඉතින් මේ ආඥාවේ අපි අද අවධානය යොමු කරන්න හදන පදය තමයි ස්වර්ගයේ මෙන්ම ඔහුගේ කැමැත්ත ස්වර්ගයේදී මෙන් පොළොවේදීද කරනු ලැබේවා කියන ඒ වාක්‍යය. ඉතින් ජේසුස් කියන පැහැදිලිව ගෝලයන්ට ස්වර්ගය වගේ මේ ලෝකෙත් කරන්නට ඕනේ කියලා. ඉතින් හොඳයි ඒක තමයි ලස්සන දෙයක්. හැබැයි මොකක්ද ස්වර්ගය කියන්නේ? ස්වර්ගය කියන්නේ ඇත්තටම මොන වගේ තැනක්ද? කවුද දන්නේ ස්වර්ගය? කොහොමද අපි ස්වර්ගය ගැන දෙයක් දැනගන්නේ? ඒ ගැන දෙයක් දැනගන්න නම් අනිවාර්යයෙන්ම කවුරු හරි අපිට ඒ දේ මොකක්ද කියන එක අනාවරණය කරන්න කියලා දෙනවා. දැන් අපි එහෙම වැළුවොත් එහෙම ජේසුස් වහන්සේ කිව්වද ඇත්තටම ස්වර්ගය මොන වගේද කියලා? අපිට ඒතර ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් බැලුවොත් උන්වහන්සේ කවුරු හරි බයිබලය ගැන පොඩ්ඩක් හරි දන්න කෙනෙක් සමහරවිට උන්වහන්සේ කිව්වා උන්වහන්සේ ජීවත් වෙන කාලේ උන්වහන්සේ ස්වර්ගය කිව්වා. හැබැයි කොහොමද කිව්වේ? උන්වහන්සේ ස්වර්ගය ගැන හැමදෙස්සම කිව්වේ උපමා කතාවකින්. සමහරවිට උන්වහන්සේ කිව්වා ස්වර්ගය ඇවිල්ලා වටින මුතු ඇටයකට උන්වහන්සේ සමාන කරා. තවත් වෙලාවක උන්වහන්සේ ස්වර්ග රාජ්‍ය සමාන කරා තමන්ගේ මිදිවත්තේ වැඩ කරන්න වැඩකාරයන් කුලියට ගෙන්න ගිය ස්වාමියෙකුට උන්වහන්සේ ස්වර්ගයෙන් සමාන කරා. හැබැයි ඒක ඇත්ත. ස්වර්ගය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. අපි මොකක්ද සමහරවිට ස්වර්ගය කිව්වහම අපේ ඔළුවට. ඒක මගේ මම දන්න සහෝදරේ මම ස්වර්ගය වගේ අපි මේ ලෝකෙ ඉන්න මොකක්ද කරන්න ඕන? මොකද මම කියන්නේ මේ අවුරුදු 7-8කට ඉස්සෙල්ලා වෙච්ච සිද්ධියක්. ඉතින් මම දන්නේ නැති නිසා ඇත්තටම මම හිතුවා ස්වර්ගයේ වගේ අපි කොහොමද බ්‍රදර් මේ ලෝකෙ ඉන්නේ? සහෝදරයා කොහොමද මේ ලෝකෙ ඉන්නේ? එයා කිව්වා මෙහෙම. එයා කිව්වා ස්වර්ගයේ මේ ලෝකෙ ඉන්න එක නම්බර 1 බිරිඳක් ඉන්නවා. එක බිරිඳක් ඉන්නවා. දෙක දරුවෝ දෙන්නෙක් ඉන්න ඕනේ. 3 තට්ටුනේ ගෑක් තියෙන්න ඕනේ කිව්වා. 4 රෝද 4ක වාහනයක් තියෙන්න ඕනේ කිව්වා. 5 එයාකව 5 figures හරියට නැත්නම් 0.5ක් අගට එන බඩපත් තියෙන්න ඕනේ කිව්වා. මේක ඇත්තටම මුනේ ආත්මයෙන් මම එතකොට ජේසුස් එයාට උත්තර නැතුව ගියා. ඉතින් එයා හිතන විදිහට ඒක තමයි ස්වර්ගයේ ජීවත් වෙනවා කියන්නේ. එතකොට තවත් කෙනෙක් කියන්න පුළුවන් සමහරවිට අපි දකින ගොඩක් වෙලාවට සමහර දේශනා කරන අය එහෙම අපි ගොඩක් ඒගොල්ලෝගේ එක දිගට යන දේශනා වෙලාවෙදී නිකන් නිදි කියලා වැටෙනවා වගේ නම් ටිකක් මොනවා අප්සෙට් නම් සමහරවිට ඒගොල්ලෝ කියනවා මේ විදිහට මෙහෙම කියනවා. ඔබට මේ පැය දෙකමාරේ සර්විස් එකට ඉන්න බැරි නම් මේ පැය දෙකමාරේ ආත්මා මේ ඔබට කම්මැලි නම් ඔබට ස්වර්ගයේ ඉන්න හම්බ වෙන්නේ නැහැ. මම ඇත්තටම ස්වර්ගය ගැන එහෙම හිතුවා මම හරිය බය වුණා ස්වර්ගයට යන්න. මොකද මට ඒ කියන්නේ මුණ දෙන්න වෙන්නේ සදාකාලික ආත්මා මේකටද. ඒ කියන්නේ සදාකාලයටම කියලා දේශනාවක් අහන්න ඉන්න එකද මට ස්වර්ගය කරන්න තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම මට හිතෙනවා සමහරවිට අපි පොඩ්ඩක්
හරිය දැනගන්නවත් නැතුව නිකන් අඳුරේ අතපත ගන්නකොට අපිට එළිදරව් වෙච්ච දේවල් කියලා. නමුත් කොහොමද ඇත්තම ස්වර්ගය ගැන හරිය එළිදරව්වක් දෙන්නේ? කොහොමද අපි ඒක දැනගන්නේ? මේක දේශනාංශයේ උපමා කතා වලට එහේ මේක අපිට කියලා දීලා තියෙනවා. උත්තරය ඔව්. උන්වහන්සේ අපිට උපමා කතා වලට ගොඩාක් එහේ මේ ස්වර්ගය ගැන කියලා දීලා තියෙනවා. මොකද උන්වහන්සේ යොහාන්ට පොරොන්දු වෙනවා උන්වහන්සේ මරණයට පත්වලා උත්තරලා යද්දී යොහාන්ට පොරොන්දු වෙනවා ඔබ මේ ලෝකෙන් ඔබ නැත්නම් යොහාන් මැරෙන්න ඉස්සෙල්ලා ජේසුස් වහන්සේ යොහාන්ව හම්බ වෙන බවට. ඉතින් ඒක තියෙනවා අපි බැලුවොත් මේ යොහාන් 21 අන්තිමට තියෙනවා ජේසුස් වහන්සේ පැහැදිලිව කියනවා මම නැවත එනතුරු ඔහු සිටනවාට මම කැමති නැහැ. පේතුරුට කියනවා මම නැවත එනතුරු ඔහු සිටනවාට මම කැමති නැහැ. ඔබට මොකද කියලා ජේසුස් වහන්සේ පේතුරුගෙන් අහනවා. ඉතින් ජේසුස් වහන්සේගේ පොරොන්දු තියෙන ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ මොකද කරේ? උන්වහන්සේගේ පොරොන්දුවේ ප්‍රකාරයටම උන්වහන්සේ එනවා. ඇවිල්ලා යොහාන්ට දෙනවා මහත් දර්ශනයක් දෙනවා. ඒ දර්ශනය මේ බයිබලයේ තියෙනවා. ඒ බයිබලයේ ඒ දර්ශනයට අපි නම දාලා තියෙනවා එළිදරව් කියලා. ඉතින් මේ එළිදරව්වේදී ජේසුස් වහන්සේ ඉතා පැහැදිලිව ඉතාමත් පැහැදිලිව අපි ඉංග්‍රීසියෙන් කියනවා ක්‍රිස්ටල් ක්ලියර් මේක කියනවා ස්වර්ග රාජ්‍ය මොන වගේ තැනක්ද? ස්වර්ග රාජ්‍ය මොනවද තියෙන්නේ කියන එක. ඒකේ මම හිතනවා උපරිමයට යන පරිච්ඡේදයේ විදිහට මම බැලුවොත් එළිදරව්වේ 21 සහ 22 දෙවෙනි පරිච්ඡේද මට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි 21 වෙනි පරිච්ඡේදයෙන් මම පොඩි කොටසක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. මුළු 21 වෙනි පරිච්ඡේදෙම කියවන්න වෙලා නැති නිසා මම බෙදා ගන්නවා ඔයගොල්ලොත් එක්ක 21 18 19 සහ 21 යන පද. 18 වෙනි පදේ මෙහෙම කියනවා. එහි පෞර කියන්නේ ඕනගෙන දන්නා තාපේ එහි පෞර සූර්යකාන්ත වලින් ගොඩනගා තිබුණේ. නුවරද පවිත්‍ර වීදුරු වලට සමාන පවිත්‍ර රංගය. මම රත්තරන් දැකලා තියෙනවා. නමුත් මම ජීවිතේට දැකලා නැහැ වීදුරු වගේ රත්තරන්. ඒ කියන්නේ මෙහෙම රත්තරන් වටින රත්තරන් හිතා ගන්න පුළුවන් ස්වර්ග රාජ්‍ය රත්තරන්. ඒක මොන වගේද? නම් තිබ්බට රත්තරන් හැබැයි ඒ රත්තරන් ඇතුලෙන් අපිට එහා මෙහා පේනවා. වීදුරු වගේ. හැබැයි රත්තරන්. ඒක දාලා තියෙන්නේ කොහෙද? සූර්යකාන්ත මේ වටිනම මැණික් ජාතිය දාලා තියෙන්නේ පවුරට. ඒ වගේම පවිත්‍ර නුවර සම්පූර්ණයෙන් දාලා තියෙන්නේ පවිත්‍ර රන් වලින් තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ නුවර පවුරු අත්තිවාරම් ෆවුන්ඩේෂන් එක සියලු ආකාර අනර්ග ගල් වලින් සරසා තිබුණේ. පළවෙනි අත්තිවාරම සූර්යකාන්තය. දෙවෙනි එක නීලකාන්තය. තුන්වෙනි එක වර්ණකාන්තය. හතරවෙනි එක මරකතය. ඒ විදිහට 12ක් වෙනකන් යනවා. ඊට පස්සේ අපි එහෙම ඒ ටික පහු කරලා 21 වෙනි එකට ආවොත් දොරටු 12 මුතු 12ක්. එක දොරටුව එක මුතු වැට වලින් සාදා තිබුණේ. නුවර වීදි පාරවල් විනිවිද පෙළෙන වීදුරු මෙන් පවිත්‍ර රන්ය. නබලුවොත් කොහේද මේ නුවර මේ ස්වර්ගයේ කතා කරන නුවර කියලා කියන්නේ ස්වර්ගයේ පාරවල් ස්වර්ගයේ ජෙරුසලම් කියලා කියනවා. ඒතකොට මේ පාරවල් සමීකරණ පවිත්‍ර රන්. ඒ කියන්නේ රත්තරන් තමයි මේ පාරට දාලා තියෙන්නේ. අපි දැන් මෙහෙ පොළොවට දානවනේ තාර. ඒ තාර දානවා වගේ ස්වර්ගයේ පොළොවට දාලා තියෙන්නේ රත්තරන්. ඉතින් කවුරු හරි හිතුවනම් ස්වර්ගය කියන්නේ මොන වගේ තැනක්ද කියලා මෙතන උන්වහන්සේ කියනවා ස්වර්ගය කියන්නේ මොන වගේ තැනක්ද කියලා. නිකම්ම හිතුවොත් මෙච්චර වටින රත්තරන් ඇයි පාරට දාලා තියෙන්නේ? මෙච්චර වටින අපි පොළොවේ මතු කර ගන්න අපි ජීවිතේ පරදුකට තියලා පොළොවේ මතු කර ගන්න හදන මැණික් වලින් ඇයි දෙන්නේ මේ ෆවුන්ඩේෂන් එක දාලා තියෙන්නේ? මෙච්චර නිකන් නාස්ති කරලා වගේ දාවගෙන අපිට හිතනවා. ඇයි අපිට රත්තරන් දේශනාවක් කරොත් අපිට රත්තරන් කියලා කිව්වම පටල ගන්න එපා. මේ කියන්නේ ලංකාවේ ඉන්න ඇමතිවරයෙක් හෝ මන්ත්‍රීවරයෙක් කියලා නෙවෙයි. මම කියන්නේ රන් ගෝල්ඩ් දේශනාවක් කරොත් රත්තරන් අපිට කියයි. බලන්න හිතෙනවා මම තමයි වටිනම දේ කියලා මේ ලෝකේ. බලන්න හිතනවා මාව හම්බුනොත් බලන්න මහා වස්තුවක් හම්බුනා වගේ කියලා. නමුත් ඇත්තටම මාව ස්වර්ගේ පාවිච්චි කළා තියෙන්නේ පාරවල් වලට. මැණික් දේශනාවක් කරොත් එතනත් ගෑනුමෙක් නෙමෙයි මම මේ කියන්නේ මාණික් කියන්නේ දේශනාවක් කරොත් මැණික් කතා කරලා කියන්නේ මේ සූර්යකාන්ති හෝ මේ තව නම් ගොඩක් තියෙනවා සමහරව කිලෝ ගණනක් දෙන්න අමාරුයි. ඒකනේ ඇත්තට වටිනවා. ඉතින් මේ මැණික්
දේශනාවක් කරොත් ඒ කියයි බල ජීවිතේ පරදුවට කියලා හොයනවා මාව සමහරවිට නිදි නැතුව සල්ලි වියදම් කරන් හොයනවා මාව එක මගේ පොඩි එකක් හම්බුනොත් ඔබ ලොකුවට සතුටු වෙනවා නමුත් ස්වර්ගේ අත්විඳන් දාලා තියෙන්නේ මගේ ඒ කියන්නේ ඇයි මෙච්චර පල්ලෙහාට දාලා දෙන්නේ තව 22 පළවෙනි පදයෙන් පොඩ්ඩක් කියවොත් තව දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේගේද බැටළු පැටවලන්ගේද සිංහාසනයෙන් නික්මෙන්නා වූ පලිගුමෙන් දීප්තිමත් වන ජීවනදායක වතුර ඇති ගංගාවක් එහි වීදියේ මැද ඔහු මට පෙන්වුවේ. එතකොට මේ ස්වර්ගයේ මම මෙතන ඔයගොල්ලන්ගේ අවධානයට යොමු කරන්න කැමති දේවල් දෙකක්. එක ස්වර්ගයේ තියෙන හැම දෙයක්ම වගේ විනිවිද පේන දෙයක්. පවිත්‍ර රාග හැබැයි වීදුරු වගේ විනිවිද පේනවා. ඒ වගේම මේ ගොඩාක් වටින කියන දේවල් අපි පොළොවේ ගොඩාක් වටින කියන දේවල් ගොඩාක් නිකන් වටින්නේ නැහැ කියලා හිතන තැන් වලට තමයි දාලා තියෙන්නේ. වීදි වලට එතකොට පවුරට සහ ෆවුන්ඩේෂන් එකට ඒ වගේ අපි ගොඩාක්ම වටිනම දේවල් සමහර ජීවිතේ තරම් වටිනවා කියලා හිතන දේවල් දාලා තියෙන්නේ ස්වර්ගයේ ඒ වගේ තැන් වලට. ඇයි? අපොට හිතුවොත් ඇයි එහෙම දාලා තියෙන්නේ? මෙච්චර වටින දේවල්. ඒකට උත්තරේ තමයි ඇත්තටම මොකද අපි ඒක තව ටිකක් පල්ලෙහාට ගෙවුවොත් නේ ඕගොල්ලන්ට ආරාධනා කරනවා 21 වෙනි පරිච්ඡේදය 22 වෙනි පරිච්ඡේදය මේ එළිදරම පුළුවන් නම් කියවන්න දැනට මේ දෙක හරි කියවන්න කියලා මොකද වටින්නේ මොකද එහි ඉන්න කෙනා නිසා තමයි ඒක වටින්නේ මොකද එහි ඉන්නේ සිංහාසනයේ ඉන්නේ කවුද දෙවියන් වහන්සේ සහ උන්වහන්සේගේ බැටළු පෝතකයන් වහන්සේ වෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ නිසා තමයි එච්චර වටින්නේ ඉතින් උන්වහන්සේ මේ වස්තුව ගැන කතා කරද්දී උන්වහන්සේ ජීවිතලා මේ පොළොවේ මිනිසෙක් විදිහට ඉන්න කාලෙදී උන්වහන්සේ කිව්වා මතෙව් 6:19 වෙනකන් අපි කියවොත් එහෙම මම කාලයක් නිසා කියවන්නේ නැහැ උන්වහන්සේ කිව්වා පොළොවේ නුඹලාට වස්තු රැස් කර නොතබන්න. එහිදී කාවෝද මලකටද ඒවා විනාශ කරති. ඒ වගේම සොරුද උමන් කියන ඒවා පැහැරගන්නේ. ඒ වගේම උන්වහන්සේ අනිත් පැත්තට කිව්වා හැබැයි ස්වර්ගයේ නුඹලාට වස්තු රැස් කර තවන්න මොකද එහිදී කාවවත් මලකඩවත් ඒවා කන්නේ නැහැ ඒ වගේම හොරු උමන් කියන ඒවා හොරගම් කරන්නේත් නැහැ ඊට පස්සේ උන්වහන්සේ කිව්වා මොකද මේක මම හිතනවා වැදගත්ම දෙයක් මේකේ විතරම තාමත් අපි ගොඩක් අයට ඇවිල්ලා නැහැ කියලා මම හිතනවා උන්වහන්සේ කිව්වා මක්නිසාද ඔබේ සිත කොතනද ඔබේ වස්තුව කොතනද ඔබේ සිත එතනම කියලා ඉතින් ස්වර්ගයේ ඉන්නා වගේ කොහොමද පොළොවේ ඉන්නේ? හරිම ලේසි. ස්වර්ගයේ ඉන්නා වගේ පොළොවේ ඉන්නේ. හැම දෙයක්ම ස්වර්ගයේ නවතින්නේ. හැම දෙයක්ම ඉවර වෙන්නේ. හැම දෙයකම මහිමය යන්නේ උන්වහන්සේටයි. ඉතින් කොහොමද ස්වර්ගයේ ඉන්නා වගේ පොළොවේ ඉන්නේ? පවුලක් මා කියන බලක් හතක් බොතක් වෙන යමක් කරතත් උන්වහන්සේගේ නමින් කරනවා. අපිට ස්වර්ගයේ ඉන්නා වගේ පොළොවේ ඉන්න කාරණෝඩ් නැහැ. ස්වර්ගයේ ඉන්නා වගේ පොළොවේ ඉන්න සුදු අදින්න ඕනේ නැහැ. ස්වර්ගයේ ඉන්නා වගේ පොළොවේ ඉන්න සමහරවිට මේ සල්ලි ඕනේ නැහැ කිසි දෙයක් ඕනේ. ස්වර්ගයේ ඉන්නා වගේ පොළොවේ ඉන්න පුළුවන් එකම දේ තමයි උතුම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ උන්වහන්සේගේ ලස්සන දිහා බලලා උන්වහන්සේගේ එළිදරව් දිහා බලලා උන්වහන්සේත් එක්ක ජීවත් වෙන එක. ඉතින් ඒ වගේම මම කියන්න කැමති ගොඩක් වෙලාවට මේ හැම එකක්ම මම කියව ස්වර්ගයේ මේ තියෙන රත්තරන් පවා වීදුරු වගේ. ඒ කියන්නේ හැබැත්ත මෙහැබැත්ත පේනවා. ඒ කියන්නේ ඇයි ගංගාවක් දිහා බැලුවා ඒ ගංගාවෙන් තව දෙයක් දිහා පෙන්නනවා. ඒ පෙන්නන්නේ තුන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. මම කියන්නේ මේකයි. අද අපි ගොඩක් දේවල් කරනවා. හැබැයි ඒකේ එන්ඩ් එක මොකක්ද? නැත්නම් ඒකේ එසවෙන්නේ කාටද? උදාහරණයක් විදිහට ගොඩක් දේවල් හොඳයි. හැබැයි මම කියනවා යාඥාව හොඳයි. මොකද අපි තව පොඩ්ඩක් ඉස්සරහට ගියොත් උන්වහන්සේ කියනවා මතෙව් 23 වෙනි පදේ පොඩ්ඩක් අපි බැලුවොත් එහෙම මතෙව් 6 23 වෙනි පදේ බැලුවොත් එහෙම උන්වහන්සේ කියනවා මේ විදිහට 22 6 22 සහ 23 ශරීරයේ පහන නම් ඇසය එහි නුඹේ ඇස පැහැදිලි නම් නුඹේ මුළු ශරීරයම එළියවන්නේ. ජේසුස් පැහැදිලිව කියන ඔබ ඇස පැහැදිලි නම් මොකද්ද මේ අපි සමහරවිට ගොඩක් වෙලාවට හිතන්නේ මේ අපි කතා කරන්නේ කාමීත්‍යාචාරය ගැන. කාමීත්‍ය ඔබ ඇස පැහැදිලි නම් කියලා. නම් මම කියන්නේ කැමති ඒක ඇවිල්ලා බොහොම 100%ක් හෝ 10ක් වගේ දෙයක් තමයි මේ කතා කරන පදේ. නමුත් උන්වහන්සේ මොකද්ද පැහැදිලි කියලා මේක හරියට අර්ථ දෙයක්වත් එහෙම ග්‍රීක භාෂාවට තියෙන වචනයත් එක්ක ඒකේ තියෙන සිංගල් and ක්ලියර්. ඒ කියන්නේ පැහැදිලි සහ එක දෙයක්. ඒ කියන්නේ බොහොම
පැහැදිලි. මොකද අපි උදාහරණයක් ඇටියට දෙවියන් වහන්සේ ආදම්ට ඒව තව ගොඩක් ලැබුවේ නැහැ. ආදම්ට ඒව බොහොම දෙවියන් වහන්සේගේ බොහොම දේවල් බොහොම පැහැදිලි වගේම එකයි. ඒ කියන්නේ උන්වහන්සේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි බලනවා දෙක කොරින්ති 5:21 දෙක කොරින්ති 5:21 බලුවොත් එහෙම දෙක කොරින්ති 5:21 බලුවොත් එහෙම මෙහෙම කියනවා. අප උන්වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වන මිනිස පාපයක් නොදත් යේසුස් වහන්සේ පාපය වෙන්න දෙවියන් වහන්සේ සැලසුවේක. දැන් අපේ හැමතිස්සෙම අපේ ඇස තියෙන්නේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ගැන. මොකද බයිබලයේ තව තැනක තියෙනවා ශුද්ධාඥාන වහන්සේගේ ඵලය නම් කියලා කියන ප්‍රේමයේ ප්‍රීතිය ඒ විදිහට ඵල 9ක් කියනවා. නමුත් මේ ඵල 9ටම හඳුන්වන්නේ ඵලය කියලා. හැබැයි කියන මානසික ක්‍රියා නම් මොකද ක්‍රියා ගොඩාක් හඳුන්වනවා. මෙතන ඇත්තටම කතා කරන්නේ ඒ ව්‍යවස්ථාව සහ අනුග්‍රහය ගැන. මොකද කරුණාව ගැන. මොකද කරුණාව ගැන අපි කතා කරනවා නම් ඒ දේශවාසිකේ කරුණාවෙන් අපි ගැලවිලා ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා නම් අපිට තියෙන්නේ එකම දෙයයි මගේ ක්‍රියා නෙවෙයි උන්වහන්සේගේ ක්‍රියාව නිසා මම ගැලවිලා ඉන්නවා කියලා. උන්වහන්සේගේ කරුණාවෙන් මම ගැලවිලා ඉන්නවා කියලා විශ්වාස කරගෙන ජීවත් වෙන එක විතරයි. අද අපි ගොඩක් දේවල් කරනවා. නමුත් මම කියන්න කැමති යාඥා කරනවා අපි ගොඩක් සමහරවිට අනිතරම බයව යාඥා කරනවා. යාඥාව හොඳයි. හැබැයි යාඥාව කොතනින්ද ඔබ යාඥාව නතර වෙන්නේ? නිරාහාරශීලය රකින්න ගොඩක් උපවාස කරනවා. හරි උපවාසය හොඳයි. හැබැයි කොහෙන්ද උපවාසය නතර වෙන්නේ? දේශනා කරනවා සමහර දේශනාව හොඳයි. හැබැයි දේශනාවෙන් කාව දේශනෙන්නේ කොහෙන්ද නතර වෙන්නේ? දැන් බයිබලෙන් නොයෙක් එලිදරව් දෙනවා හිතාගන්න බැරි සමහරට කෙස් පැනන එලිදරව් දෙනවා ගොඩක් හොඳයි. හැබැයි මේ එලිදරව් එසෙන්නේ කාවද? දැන් අලුත් දේවල් අමුතු ඉගැන්වීම් අර බයිබලයේ කිව්වා වගේ අලුත් දේවල් වෙනවා. සමහරු කියනවා දැන් චර්මච්ඡේදනය කරන්න ඕනේ කියලා. මම ඒකට එකගෙන්නේ නැහැ. මොකද අලුත් කිව්සුමේ ඇදහිල්ලවත් චර්මච්ඡේදනය කරන්න අවශ්‍ය නැති බව කියනවා. මේ මානසික චර්මච්ඡේදනය නමුත් හරි සහෝදරයෙක් විදිහට පිළිගන්න ඕන නිසා දේශවාසිකේ ප්‍රේමය නිසා මම කිව්වා කියමුකෝ හරි චර්මච්ඡේදනය හොඳයි කියලා. ඒ කොහෙන්ද ඒක නතර වෙන්නේ? උන්වහන්සේගේ කරුණාවෙන් මම ගැලවුණා කියන එකද නැත්නම් මගේ චර්මච්ඡේදනය මම ගැලවුණා කියන එකද? බොහෝ දේවල් දැන් අලුත් අන්තිම කාලේ බොහෝ වෙනස් ඉගැන්වීම් වැරදි ඉගැන්වීම් වෙනවා. ඒ වගේම මට ඔබට කියන්න කැමති සහෝදරයා මේ ඉවර වෙන ඉස්සලා සහෝදරිය මේ බලන හැම කෙනෙකුම 2017 එක දෙයයි. පුත්‍රයා යමෙක් නිදහස් කරයිද සැබවින්ම ඔහු නිදහස්ය. ඒක තමයි ඔබට මට කියන්න ඕන ලොකුම දේ. මොකද ජේසුස් වහන්සේ තමයි අපේ නිදහස් කරලා තියෙන්නේ. ජේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය ඒකජාතක පුත්‍රයා නැත්නම් ත්‍රිත්වයේ දෙවෙනි තැනන් වහන්සේ. ගොඩක් අය දැන් පටන් ගන්න තියෙනවා සුද්ධ ත්‍රිත්වයේ උතුම් කවුද කියලා හොයන්න. මම කියන්න කැමතියි මට සුද්ධ ත්‍රිත්වයේ උතුම් කවුද කියන එක හොයන්න නෙමෙයි. මොකද දෙවියන් වහන්සේ ප්‍රේමයයි කියලා අපි දකිනවා හැමදාම. ඒ කියන්නේ දෙවියන් වහන්සේ අතර දෙවියන් වහන්සේ සහ පුත්‍රයා අතර තියෙන එක ඇත්තටම මම ඉංග්‍රීසි වලින් කියනවා නම් this is not a holy trinity but this is actually holy trinity but this is holy unity. මේකට සුද්ධ එකමුතුකම්. ඒ ප්‍රේමය තමයි උන්වහන්සේ අපිට එක බෙදාගන්නේ. එන්න අපේ කාර්යය නෙමෙයි කවුද මේක උතුම් කවුද අපි කොහොමද කරන්නේ? මොකද ජේසුස් වහන්සේ කිව්වා මාර්ගයේ සත්‍ය ජීවනයේද මම විතරයි. උන්වහන්සේ ගොඩක් තැන්වල කියලා තියෙනවා පියාණන් වහන්සේට මම දෙන එකම තැනක් ආය. ඉතින් අපි දන්නේ අපි බොහෝම සමහර වෙලාවට අපිව යක්ෂයා ගොරවන සිංහෙක් වගේ කියලා කියනවා. මොකද යක්ෂයා කියන කෙනාම අපිට ඈත දින අඳුර ගන්න පුළුවන් නම් ජේසුස් වහන්සේ මෙච්චර යක්ෂයා ගැන කතා කරන්න ඕනේ නැහැ. උන්වහන්සේ මෙච්චර අනුග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. ඉතින් අපි හැමතිස්සෙම කල්පනා වෙන්න ඕනේ අපේ ක්‍රියාව දිහා බලලා අපි වැටෙනවද නැත්නම් අපි උන්වහන්සේගේ සුද්ධ ක්‍රියාව දිහා බලලා උන්වහන්සේ ඔසෝලා මම දන්නවා අපේ වැරදි හැදෙන්න ඕන. මම කියන්නේ අපි හැමදාම පාපේ ඉන්න ඕන කියලා. නමුත් මම කියන්නේ ඒක නතර වෙන්නේ කොහෙන්ද? උන්වහන්සේ දිහා බලාගෙන යන්න ඔබේ සියලු ඒ පාප සියලු ඔබේ තියෙන ඇතුලේ තියෙන ප්‍රශ්න උන්වහන්සේ මේට අරන් දාන්න. අපිට තියෙන්නේ අපේ මට මතක් වෙනවා හේබ්‍රෙව් 12:1 කියනවා වගේ අපේ ඇදහිල්ලේ කතුවරයන්ද සම්පූර්ණ කරන්නා වූද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙස බලමින් අපේ ඉදිරියේ තබාගෙන දහවනේ ඉවසිල්ලේ දුවමු. ඉතින් ඔබ 2017 මම ඒකට කියනවා සන්නද්ධ වෙන්න කියලා ජේසුස් වහන්සේ දෙස බලමින්
ප්‍රීතිය මේ ජීවිතේ උන්වහන්සේ දිහා බලලා ප්‍රීතිය හම්බ වෙන්නේ උන්වහන්සේ දිහා බලුවොත් විතරයි. මොකද අපේ වටේ පිටේ තියෙන දේවල් බලුවොත් අද සමහරට අපේ ජොබ් එක හොඳ නම් කියලා වෙන්න පුළුවන්. හෙට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. බොහෝ දේවල් ඒ වගේ හැම දෙයක්ම ඒ වගේ. නමුත් ජේසුස් වහන්සේ දිහා බලුවොත් කවදාවත් අපි අනස්සලටපත් වෙන්නේ නැහැ. උන්වහන්සේගේ සුද්ධ කරුණාව ඔබ සමගත් මා සමගත් සදා කාලෙටම පවතිවා. ඔබ සමග ජේසුස් වේදයි ශාපම්